මොනවාද මේ 0W20, 5W30, 10W40 වගේ සංඛ්‍යාත වලින් කියන්නේ. ඉතින් ඕගොල්ලෝ හැමෝම දන්නවා වගේ මේ අගයන් වලින් තමයි එන්ජින් ඔයිල් වෙළඳපළට එන්නේ. අපි නම් මේකට කියන්නේ ඔයිල් විස්කොසිටි එක කියලා. විස්කොසිටි එක කියලා කියන්නේ ඔයිල් එකේ ඇති ෆ්ලෝ රෙසිස්ටන්ස් එක සහ thickness එක. ඒ කියන්නේ ගලා යාමට ඇති බාධාව සහ ඝනත්වය. එතකොට මේ W කියලා කියන්නේ W කියන්නේ ඔයිල් එකක තියෙන වින්ටර් රේට් එක. ඒ කියන්නේ අඩු උෂ්ණත්වයකදී ගලා යාමේ හැකියාව. එහෙමත් නැත්නම් ඔයිල් එකේ තියෙන ඝනත්වය. එතකොට මේ දෙවෙනිට තියෙන සංඛ්‍යාතය තියෙන්නේ 10, 20, 30, 40, 50 කියලා. මේක ඇවිල්ලා දෙන ලද උෂ්ණත්වයකදී ඒ කියන්නේ සාමාන්‍යයෙන් එන්ජින් වර්කින් ටෙම්පරේචර් එක කියන සෙල්සියස් අංශක 100 දී තියෙන ඔයිල් එකේ ඝනත්වය. ඉතින් මේ සංඛ්‍යාත දෙකම ඉහළ යන්න ඝනත්වය වැඩි වෙන අතර දෙන ලද උෂ්ණත්වය අභිබවා යාමකදී ක්‍රියාකාරීත්වය අඩපණ වෙනවා. ඔයාගේ වාහනේ අඩු උෂ්ණත්වයක තියෙද්දි ඒ කියන්නේ කෝල්ඩ් ස්ටාර්ට් එකක වගේ තියෙද්දි එන්ජින් ඔයිල් thickness එක ගොඩක් වැඩි වෙලා තිබ්බොත් ඒ කියන්නේ වැරදි ඔයිල් එකක් හරි දාලා තිබ්බොත් ඔයාගේ එන්ජින් එකේ බ්‍යාය එක වැඩි වෙලා එන්ජින් එක කැඩීමකට ලක් වෙන්න පුළුවන්. ඒ හා සමානවම අනිත් අතට ඔයාගේ වාහනේ උෂ්ණත්වය වැඩි අවස්ථාවකදී ඒ කියන්නේ එන්ජින් ටෙම්පරේචර් එකේ තියෙන වෙලාවට ඔයාගේ දාලා තියෙන ඔයිල් එක ඝනත්වයෙන් අඩු වුණොත් අර විදියම ක්‍රියාවලියකින් ඔයාගේ එන්ජින් එක නැවතත් කැඩීමකට ලක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ කොයි විදියට වුණත් ඒ කියන්නේ එන්ජින් ඔයිල් එකේ thickness එක වැඩි වුණත් අඩු වුණත් ඒක ඔයාගේ එන්ජින් එකේ ව්‍යායන්ට යයකට අනිවාර්යයෙන්ම බලපානවා. ඔයාගේ වාහනේට දාන එන්ජින් ඔයිල් එක මොකක්ද කියලා හරියටම දැනගන්න ඕනේ. ඒ තමයි manufacturer recommended oil viscosity එක. ඒ කියන්නේ නිෂ්පාදකයා විසින් නිර්දේශිත ඔයිල් විස්කොසිටි එක. හරි. ඔයාලට මතක ඇතිනේ මගේ කලින් වීඩියෝ එකේ මම ඔයිල් කැටගරිස් තුනක් ගැන කියලා දුන්නා. ඉතින් හරි ඔයිල් විස්කොසිටි එකයි. හරි ඔයිල් කැටගරි එකයි විතරක් හොයලා ඔයාගේ වාහනයට දාගත්තට මදි. ඔයා ඔයිල් බ්‍රෑන්ඩ්ස් උත් කලවම් කරගන්න නැතුව දාන්න ඉගෙන ගන්න ඕනේ. මොකද එක එක බ්‍රෑන්ඩ්ස් වලින් යූස් කරන ඇඩිටිව්ස්, කෙමිකල්ස්, ක්ලීනින් ඒජන්ට්ස් වෙනස්. මේවා තියෙන කෙමිකල්ස් එකින් එක කලවම් වෙලා මේවා එකින් එකට ප්‍රතික්‍රියා කරලා ඔයාගේ එන්ජින් එක ඇතුලේ තියෙන කෑලි ඉක්මනින් ගෙවෙන්නත් පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඝන අපද්‍රව්‍ය. එතකොට ඉක්මනින් එන්ජින් එකේ කෑලි දි รา යාම වගේ අතුරු පළ වලටත් භාජනය වෙන්න පුළුවන්. එහෙම නොත් ඉතින් වෙන්නේ ඔයාට ඔයාගේ එන්ජින ඉක්මනටම විසික් කරලා දාන්න. ඉතින් ඔයාගේ ලක්ෂ ගාණක් වටින වාහනේ හරියට මේන්ටේන් කරගන්න ඕන නම් තැන හවු වෙන හැම බාස්ටර්ම කියලා වැඩේ කරගන්න නැතුව පළපුරුදු කාර්මිකයෙක් ලවා ඔයාගේ එන්ජින් ඔයිල් ටික මාරු කරලා මේන්ටේනන්ස් ටික කරගෙන ලස්සනට පාවිච්චි කරන්න. මේක ඉතින් සබ්ස්ක්‍රයිබ් කරලා ෂෙයා කරාට ප්‍රශ්නයක් නැහැ. මම සශින් පෙරේරා එන්ජින් සහ වාහන විශේෂඥ කාර්මික ශිල්පී